ලෝචි කොහෙද යන්නේ? ජිම් එකට යනවා ඇන්ටි. Oh no. ජිම් ගිහලා තව මොනවද කරන්නද කියලා? අයියෝ අඩු කරගන්න නෙමෙයි ඇන්ටි ජිම් යන්නේ. බර පොඩ්ඩක් උස්සලා ෂේප් එක හදාගන්න. එහෙනම් කෙල්ල මෙන්න මේ බොක්ස් එක අපේ නංගිගේ ගෙදරට ගිහින් දෙන්න පුළුවන්ද? ජිම් එකට යන පාරමනේ ඉන්නේ යා. අම්මෝ ඇන්ටි මේක එන බරයිනේ. Oh no. කෙල්ල දැන් ඔයාමනේ කිව්වේ බරයි සෝම අංග තව ෂේප් වෙනවා කියලා. ඒක තමයි නංගි එනකොට ජැක්පොට් එකක් දෙයි. වාන් ගෙඩියක් වගේ ලොකු කාස් ගෙඩියක් එක අරන් එනවානේ. මේ ඇයි යන ගමන් gift එකක් ගන්නත් ඕනේ. මොනවද ගන්න යන්නේ? සිරි අර මොළ හොන්තු අදක් තිනෝ මේ. දැන් ෂුවර් එකට අප දෙනවා දැක්කොත් මොනවා හරි අනිවාර්යෙන් ගෙන්න ගන්නවා. අපෝ හොඳේ. මේ මං කියන්නද? යා ඇතුළට යනකම් අපි මෙතන හැංගිලා. මේ ගියා යම්. හලෝ චියෝ. කොහෙද මේ ජබලේ යන්නේ ලස්සනට ඇඳගෙන ටවුන් එකට නේද යන්නේ? අයියෝ නෑ ඇන්ටි නංගිමයි අලුතින් ගවුන් දෙකකුයි හීල්ස් එකකුයි ගත්තා. අපිට එන මාසේ පාටියක් තියෙනවනේ. ඉතින් මේ ඒ බෑන්ඩ් එක නැගිටින්න පුළුවන්ද කියලා බලන්න මේ පොඩ්ඩක් ඉස්සරහට යනවා. හෙස් එකක්. Oh no. එන පොන්ස වෙලාවට මම හදනවා දැගි. අනේ කෙල්ලනේ මේ ගාබේජ් බෑග් දෙක තියනවද අන්නතර වංගුවේ. එච්ච ගාබේජ් බොයිස් නේනවනේ. දකුණු ටික ගෙනියන්න. Thanks දාලා. දැයිති පාටියට බලංගු මේ කුල් බෑගුත් අල්ලගෙන. මේ අක්කේ අදත් ඇන්ටිට මාත් වේද දන්නේ නැනේ. මං අහගෙන අම්මට කියනවා මාළු වගේක් ගන්න එළියට යනවා කියලා. අම්මෝ ඇටි ආන්තා. එහෙනම් අපිට අපේ ගම නිදහසේ ගිහින් එන්න පුළුවන්. ලෝචි චූටි කොහෙද යන්නේ? අපි මේ ඇන්ටි වගේම මාළු වගේක් ගන්න පාරට යනවා. යන්නම්. අනේ කෙල්ලන චුටක් ඉන්නකෝ. මේ ඉස්සර මාළු නැහැ. මාත් මේ කරවල ටිකක් කරන් ආවේ. ඔයගොල්ලෝ චේනකට පුළුවන් ද මට සාලේ 500යි කියලා වල 250යි වගේ අරගෙන එන්න. අයියෝ ඇන්ටි අපි මේ යන්නේ මේ කන මාළු ගන්න නෙමෙයි. සුරතල් මසුන් ගන්න. අනිත් එක ඇන්ටි අපිට ඔය මාළු තෝරන්න තීරෙන්නේ නැහැ. අනිත් එක ඇන්ටි කැබ් එකකට ගන්න නැහැ නේ ගතයි කියලා. Oh no. එතකොට උඹලා ගෙදර මාළු කන්නේම නැද්ද? එදා අම්මට ඇඹුල් තියල් වගේ හදලා එව්වා. මාළු ගෙදරට මිනවනේ. පිනගෙන. අයියෝ නෑ ආන්ටි. tuna.lk එකේ තෝරන්න දෙයක්වත් නෑ. එයාලා හොඳම මාළු ටික ක්වොලිටි චෙක් කරලා තමයි එවන්නේ. අනික ෆ්‍රීස් කරපු පන්න මාළුත් නෙමෙයි. ෆ්‍රෙෂ් මාළු තියෙන්නේ. Oh no. කාන වැඩි නැත් කියලානේ. කඩෙන් මාළු කිලෝ එකක් සල්ලි දීලා අරන්. නැටි කෑලි, ඔලු කෑලි, බොකු කෑලි අයින් කරාට පස්සේ මාළු කිලෝ එකකට සල්ලි ගෙවලා ගෙදර ගෙනත් තියෙන ගෑම් 500යි. හැබැයි tuna.lk එකෙන් සුද්ධ කරාට පස්සේ තියෙන බරට ගාණ හැදෙන නිසා කිලෝ එකක් ගත්තොත් කිලෝ එකම කන්න පුළුවන්. කොළඹට ඩිලිවරි ෆ්‍රී ආන්ටි. හත් බලාමි. අනේ කෙල්ල එහෙනම් ඔහොම අපේ ගෙදරට යමන්කෝ මටත් tuna.lk එකේ මාළු ටිකක් ඕඩර් කරලා දීපන්කෝ. Oh no. Hi යාළුවනේ ඔන්න කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ඔයාලට ෆ්‍රෙෂ් මාළු හොඳම ක්වොලිටි එකෙන් හොඳට සුද්ධ කරලා කපලා හරිම බරට ගෙදරටම ෆ්‍රී ඩිලිවරි කරගන්න ඕනේ නම් අදම tuna.lk වෙබ්සයිට් එකට එන්න. ඉතින් යාළුවනේ කට කන්නේ නැතිව මාළු ගන්න පට්ට තැන තමයි tuna.lk. මාළු කෙලින්ම පැකට් එකෙන් ටර්න් එකට. මේ කල්ලා ඕගොල්ලෝ යන්නේ කැස්බෑව හන්දිය පැත්තෙන්ද? ඔව්. අනේ අපේ නංගිගේ මාළු පොච්චි තුනක් තියෙනවා. යන්න මම එක දෙන්න පුළුවන්ද?